සුබ දවසක් වේවා කියලා සුළු දෙනාම Helpmate TV YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න සම්පත් බැංකුවේ මේ වෙනකොට ස්ථාවර තැන්පතු පොලි අනුපාත වෙනස් වෙලාද අඩු වෙලාද වැඩි වෙලාද කියන එක සම්බන්ධව ඔබව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එකෙන් හදන්නේ. එහෙනම් ඉතින් අපේ Helpmate TV YouTube නාලිකාවට ඔබත් අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගාම අපි වීඩියෝ එක පටන් ගමු. හරි ඉතින් ඔන්න මුලින්ම බලා ගන්න පුළුවන් මෙන්න මෙතන normal fixed deposit එකක් මේ වෙනකොට 2025 මාර්තු මාසේ 28 වෙනිදා තමයි අන්තිමට මේ අප්ඩේට් එක සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ දවස වෙනකොට අප්ඩේට් එකේ හැටියට මේ වෙනකොට ස්ථාවර තැන්පතු පොලි අනුපාත මෙන්න මේ විදිහට තමයි සටහන් වෙන්නේ. මාස 1ක් සඳහා 6.75කුත් මාස 2ක් සඳහා 7කුත් මාස 3ක් සඳහා 7.25කුත් දින 100ක ස්ථාවර තැන්පතුවක් සඳහා 7.25කුත් ඒ වගේම මාස 4ක් සඳහා 7.25කුත් මාස 6ක් සඳහා 7.5කුත් ඒ වගේම දවස් 200ක් සඳහා 7.5කුත් ඒ වගේම මාස 7ක් සඳහා 7.5කුත් ඒ වගේම දින 300ක් සඳහා 7.5කුත් ඒ වගේම අවුරුද්දක් සඳහා අවුරුද්දක ස්ථාවර තැන්පතුවක් දාලා කල් පිරීමේදී ස්ථාවර තැන්පතු පොලි අනුපාතය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් 8%කුත් ඒ වගේම අවුරුද්දකට ස්ථාවර තැන්පතුවක් දාලා මාසෙ පතා බලාපොරොත්තු වෙනවා නම් ඉන්ට්‍රස්ට් එක ගන්න ඒක 7.5ක් විදිහට තමයි ලබා දෙන්නේ. ඊට පස්සේ මාස 13ක් සඳහා 8%කුත් මාසික පොලිය ගන්න බලාපොරොත්තු වෙනවා නම් 7.5කුත් සඳහන් වෙනවා. ඒ වගේම මාස 15ක් සඳහා 8.5කුත් ඒ වගේම මාසික පොලිය ගන්න බලාපොරොත්තු වෙනවා නම් 8%කුත් ඒ වගේම මාස 24ක් සඳහා 9.75කුත් ඒ වගේම මාසික පොලිය ගන්න බලාපොරොත්තු වෙනවා නම් 8.9කුත් සඳහන් වෙනවා. ඒ වගේම මාස 36 සඳහා 10.5කුත් මාසිකව තැන්පතුව ගන්න බලාපොරොත්තු වෙනවා නම් 9කුත් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මාස 40 සඳහා 48ක් සඳහා 10.75කුත් ඒ වගේම මාසික පොලිය ගන්න බලාපොරොත්තු වෙන 8.75ක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම මාස 60ක් සඳහා ඒ කියන්නේ අවුරුදු 5ක් සඳහා ස්ථාවර තැන්පතුවක් දාලා කල් පිරීමේදී පොලිය ගන්න බලාපොරොත්තු වෙනවා නම් 11.5කුත් එහෙම නැත්නම් මාසිකව පොලිය ගන්න බලාපොරොත්තු වෙනවා නම් 9ක් විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. ඊට අමතරව මෙතන තව තියෙනවා සම්පත් කලින් කෑෂ් කියලා එකක් තියෙනවා. ඉතින් ඒකෙත් ඒ වගේ සමානම පොලි අනුපාත තමයි ඔබට බලා ගැනීම හැකියාව තියෙන්නේ. බොහෝ දුරට ඉදිරියේදී මේ ස්ථාවර තැන්පතු පොලි අනුපාත වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔබට බලා ගන්න පුළුවන් මෙතන සීනියර් සිටිසන් සඳහා ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මෙන්න මෙවැනි ස්ථාවර තැන්පතු පොලි අනුපාත තමයි සටහන් වෙලා තියෙන්නේ. ඒ මාස 6ක් සඳහා 7.5කුත් ඒ වගේම අවුරුද්දක ස්ථාවර තැන්පතුවක් දාලා මාසික පොලිය ගන්න බලාපොරොත්තු වෙනවා නම් 7.5කුත් නැත්නම් කල් පිරීමේදී පොලිය ගන්න බලාපොරොත්තු වෙනවා 8කුත් විදිය තමයි සටහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ස්ථාවර පොලි අනුපාත ඔබට බලා ගැනීම හැකියාව තියෙන්නේ. ඉතින් ඒ වගේම ඊට වඩා පල්ලෙහාට යනකොට අපිට බලා ගන්න පුළුවන් certificate of deposit. ඒ කියන්නේ මේක certificate එකක් විදිහට ලබා දෙන ස්ථාවර තැන්පතුවක්. ඒත් ඒ හා සමානම පොලි අනුපාත තමයි ලබා දෙන්නේ. පොඩි වෙනසක් තමයි සිදු වෙලා තියෙන්නේ. ඉතින් බොහෝ දුරට මේ ස්ථාවර තැන්පතු පොලි අනුපාත නුදුරේදීම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් තාම ඔබට බලා ගන්න පුළුවන් වෙන්නේ 2025 මාර්තු මාසේ 28 අප්ඩේට් එකක් තමයි. ඉතින් එහෙනම් මේ වගේම අනිත් බැංකුවලත් අප්ඩේට් එකක් සිද්ධ වෙලා තියෙනවද කියලා ඔබ දැනුවත් කරනවා ඊළඟ වීඩියෝස් වලින්. ඉතින් අපේ channel එක සම්බන්ධ වෙලා subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගාම අපි වීඩියෝ එකකින් සමු ගන්නවා. සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.